Welcome back to my YouTube channel. හෙලෝ ගයිස්, අපි උදේ පාන්දරම නැගිටලා ලෙක්චර්ස් යන්න තමයි හදන්නේ. කාගෙද මේ වොයිස් එක කියලා බලන්න ඇති. මේ තමයි මගේ යාළුවා. එන්න මාත් එක්ක ලෙක්චර්ස් යන ලෑස්ති වෙන්න. මං අද අඳින්නේ මේ ඇඳුම. මේ තමයි ෆයිනල් ලුක් එක. එන්න අපිත් එක්ක හොස්ටල් එකෙන් දැන් එළියට යනවා. උදේ පාන්දරම ඉංග්‍රීසි එකට තමයි මේ යන්නේ. එන්න ඉතින් මාත් එක්ක යන්න. මේකේ තමයි අපිට උදේම ලෙක්චර්ස් තියෙන්නේ. මේ දවස්වල ඒකේ ලිෆ්ට් එක කැඩිලා පඩිපෙළේ තමයි යන්න වෙන්නේ. එන්න යන්න මාත් එක්ක. ඔන්න ඉතින් තට්ටු 5ක් පඩි නැගලා ඔන්න ආවා මගේ ලෙක්චර්ස් තියෙන හෝල් එකට. ඉගෙන ගන්න ළමයිනේ අපි ඉතින් හැමදාම ලෙක්චර්ස් යනවා නේද? බොරු කියන්නේ මෙයා ලෙක්චර්ස් යන්නෙම නැහැ. ඔන්න ඉතින් අපි කැන්ටිමෙන් කෑම එකක් අරන් ආවා. හරිම රසයි නේ. ඔව් අනේ, පුදුම රහක් තියෙනවා. අපි ඒ නිසා තුන් වේල මග අරින්න නැතුවම කනවා කැන්ටිමෙන්. පොඩ්ඩක් වැඩිපුරත් කනවා වේල් 4ක් විතර. මේ වගේ ටිකක් තමයි තියෙන්නේ. ලුණු දෙහියකුත් තියෙනවා. ආයි මම මේ යන්නේ ඊළඟ ලෙක්චර් එකට මගේ. යාළුවා නම් හොඳට නිදාගත්තා. මම ඉතින් ඉගෙන ගන්න ළමයානේ. අනේ ඔව්. බොරු කියන්නේ මෙයා ඉගෙන ගන්න නැහැ, නිදින එකමයි කරන්නේ. එන්න ඉතින් මාත් එක්ක ආයි යන්න ලෙක්චර්ස්. මෙන්න මේක තමයි තියෙන්නේ අපේ සුමංගල එක අලුතෙන් ආයි හදලා ලස්සනයි දැන්. මං යනකොට ළමයි හිටියේ නෑ. මං කලින් ඒ තරම් ඉක්මනට කලින් ගිහිල්ලා. අනේ බලන්නකෝ අද ලෙක්චර් කිව්වා කලින් යන්න දෙනවා කියලා. බොරු කිව්වේ හලෝ. ඊට පස්සේ ආලුතෙන් ආයි පටන් ගත්ත පාඩම. රවට්ටලා ඔයගොල්ලන්ව. ඔන්න ඊට පස්සේ මං ආයි ඉවෙන්ට් එකක වැඩකට ගියා. ජිම් කැන්ටිමට. ඒක වැඩත් ඉවර කළා. ආයි අපි තේ බොන්න මං ගෙනාවා. කාලෙකට පස්සේ ඔන්න ආයි මං යන්න හදනවා. අපේ කොමන් එකක් තියෙනවා ඒකට. මේ ළමයි එන්නේ නැහැ. ඉතින් මං විතරයි යන්නේ. තව හසිනිත් ආවා. මෙන්න මෙහෙම තමයි යන්නේ. සංවර වඳින්න ඕනේ. කරම්බු දාන්නත් බැහැ. ඔන්න ඊට පස්සේ කොමන් එක ඉවර වෙලා අපි යාළුවගෙන ආපු බත් එක්ක කෑවා. හරිම රහයි. ගාල්ලේ රස. ඊට පස්සේ අපි 6 දෙනත් එක කාලා ජපන් ඉවෙන්ට් එකකට ආවා. මේකට ඇවිල්ලා අපි ඉතින් මේ පිට්ටනියේ එක තැන්වල ඇවිද්දා ස්ටෝල් තිබ්බා. ජපන් එක ජුවලරිස් තිබ්බා. ඊට පස්සේ පොත් තිබ්බා. එක කෑම් වර්ග තිබ්බා. ජපන් කෑම. අපි ඉතින් ඒ කෑමත් ටිකක් try කරලා බලලා එක ජුවලරිස් තේමත් පොඩ්ඩක් අරගෙන අපි ගියා ඉතින්. මේ වගේ තමයි තිබ්බේ. මේ එක ඉස්කෝලවල එහෙම මේ ස්ටෝල් නේ තිබ්බේ. ඔව්. තර්ස්ටන් සබරගමු කැම්පස් ඒ කට්ටිය හිටියේ. මේ වගේව තමයි ඉතින් ඒකේ තිබ්බේ. ඒ එක්කම ලස්සන ඩාන්ස් එකකුත් පටන් ගත්තා. අපි ඉතින් ඒකත් බැලුවා. තමයි වටේට නටනට ගියා. අපි ආව ඊට පස්සේ මොනවද මන් දන්නේ අලගෙඩියක් වගේ එකක් කන්න. මොකද ප්ලීස් මතක ඔයන්නෙන් පටන් ගන්න. ඔයන්නෙන් පටන් ගත්තට හරියන්නේ මතක නෑනේ. මෙන්න මේ අලගෙඩිය වගේ එක තමයි අපිට හම්බුනේ. රහිදල මට නම් එහෙම අවුලක් නෑ. ඒ කියන්නේ රසක් කියන්න නෑනේ ඒකේ. නෝමල් නිකන් රහයි ඉතින්.
මෙන්න මෙතනින් අපි ගත්ත ජූස් එකක් මම මොකවත් කියන්නේ නැහැ ඒකට. අපි දෙකක් try කරලා බැලුවා. මෙයා තමයි දෙකම ගත්තේ. මෙලොවම රහක් නෑ ඇත්තට කිව්වොත්. එකක් අන්නාසි එකක් ගත්තා. ඒකට අන්නාසි හොදපු වතුර වගේ. අනිත් එකට තේයකට අයිස් කැට ටිකක් දාලා ඒ වගේ. මෙහෙම තමයි ඉතින් අද දවස ගෙවුනේ. ඊට පස්සේ මම වොෂ් එකක් දාලා නිදා ගන්න ආවා. මගේ කියවෙලා හං හිටපු ඔයාලට thank you.